මතකයන් බොහොම අමාරුවෙන් අමතක කරන්න හැදුවත් කාලයත් එක්කම ඒ මතකයට සමුදෙන්න මගේ හිත මට ඉඩ දෙන්නේ නැහැ. මොකද මම අමතක කරන්න හදන්නේ මගේ මුළු ජීවිතේම. කෙනෙක්ට පුළුවන්ද තමන්ටම අමතක කරන්න කියන්න? ඔව්. එහෙම කරන්න අමාරුයි. ඒත් මම ඔයා වෙනුවෙන් මාවම අමතක කරා. ඔව්. මම ඒක කරා. ඒ නිසාම මම බේබත් එක්ුණා. ඒකට ඔයා වැරදි නැහැ රත්තරන්. ඔයා මා එක්ක තරහ වෙලා යන්න ගියේ මම බේබත් එක්ක වගේ බොන්න පුරුදු වුණා කියලා. ඒත් මම බේබත්ක් වුණේ ඇයි කියලා ඔයා අදටත් දන්නේ නැහැ. ඒක මම පණ වගේ රකින්න රහසක් වෙලා සුදුමැණික සරලවම කිව්වොත් ඔයාගේ ගෙදර අයට අම්මා අපච්චිගේ අරමුණු වලට අවශ්‍ය වුණේ ඔයාව රැචිනක් කරලා ඔයා රජෙකුට බාර දෙන්න. ඔයාගේ අම්මා අපච්චි මම ළඟට ඇවිල්ලා ඒ ඉල්ලුප අහිංසක පැතුමට මම කොහොමද පිටුපාන්නේ? පිටුපත් මම ඔයාට ලන් වෙලා ඔයාගේ ලක්ෂණ ජීවිතේ විනාශ කරන්නේ කොහොමද? තාමත් රහසක් වෙච්ච මගේ ආදරේ අවසන් පැතුම මට ඉතුරු කළේ බේබදු හිතක් විතරයි මිනික. ඔව්. ආදරේ නිසාම ජීවිතේ කැපකිරීම කරන්න පුළුවන් මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවා. ජීවිතේ ආදරණීය අම්මා තාත්තගේ වචනයට පිටුපාන්න බැරුව ඒ ආදරණීය තරුණයා තමගේ මුළු ජීවිතේම තමගේ පින්වතෙල් හමුවේ තබා තිබුණු ආදරය කැපකිරීමක් බවට පත් කරලා තමගේ ආදරය වෙනුවෙන් තමගේ මුළු ජීවිතයම පරිත්‍යාග කරනවා. නමුත් අසන්වේදී කරුණක් බවට පරිවර්තනය විය යුතුයි. අප ඔබට කියන්නේ බේබත්ෙකු වෙන්න එපා. ඔබ ජීවිතයේ දෙස ධනාත්මකව සිතන්න. එක් ආදරයක පැරදුම තව ජීවිතයක පැරදුමක් නොවේ. නමුත් බේබදු සිතට දැනිච්ච ආදරය මෙන්න මේ විදිහට අපි අලුත් නිර්මාණයක් වශයෙන් YouTube නාලිකාව හරහා ඔබට ගෙනාවා. ඉතින් ආරාධනා කරනවා තාමත් Heart FM YouTube නාලිකාව ඔබ subscribe කරලා නැතිනම් subscribe කරන්න. ඔබට නවතම වීඩියෝ නරඹන්න, අසන්න, ආදරය ගැන විරහව, වේදනාව, කඳුල කියන මේ සියල්ල එකට එක කරලා අහන්න අවස්ථාවක් ලැබෙනවා.